මැඩම් මට සතියක නිවාඩුවක් ගන්න පුළුවන්ද? ඔයා නිවාඩුව අරන් කොහමද? මහත්තයට කෑම හදන්නේ කවුද? මහත්තයගේ රෙදි හොදන්නේ කවුද? හරි මම මහත්තයවත් අරන් යන්නම් මැඩම්. මොකක්ද අනේ ඔයා ඔච්චරම කල්පනා කරන්නේ? මම මේ කල්පනා කරේ අවුරුදු 40කට කලින් අපි කොච්චර සතුටින් හිටියද කියලා. අවුරුදු 40කට කලින් අපි අඳුරන්නේවත් නෑනේ. ඒක තමයි මං කිව්වේ. බබා මාව හම්බ වෙන්න කලින් ඔයාට ඔළුවේ කැක්කුම හදුනම ඔළුව අත ගෑවේ කවුද? ඔයාව හම්බ වෙන්න කලින් මට ඔළුවේ කැක්කුමක් තිබ්බේ නෑනේ. කවුද ඔයාලට කතා කරේ? ඔෆිස් එකේ අලුත් කෙල්ලෙක්වත් සෙට් වුණාද? නෑ මේ ටොයෝටා කම්පැනියෙන් කතා කරේ. වාහනේ දොර වහපු සද්දේ කම්පැනියටත් ඇහිලා. මෙන්න මාමේ. මහමදිපු දයවද්දයි, ගෙදර ඔප්පුවයි, පොලියත් එක්කම. මටම් බෑ තවත් මේක එක්ක ඉන්න. අනේ මේ කිව්වනම් මෙහෙ නතර කරන්න එපා. මේක මෙහෙ ඉන්නවනම් අපි දෙන්නවත් තරම් ඵලයක්. ඔදපන් මන් රෙදි ටික අරන් එන්න. පාරේ මැද ඉඳන් බත් කන්න පිස්සුද මිනිහෝ? මොකා ඇදන් ගිහින්ද මන්ද මගේ කලිසම නගී තමුසේ ගත්තනම් දෙනවා මගේ කලිසම. බලනවා ඔය තියෙන්නේ තමුසේගේ කලිසම කරේ මටම බනිනවා කොයි වෙලෙත්. හරි sorry. ඇයි ඔයා දත් වලට කම්බි දාලා තින්නේ? දත් ටික පස්සට යවා ගන්න හලෝ. අර මක්කටේ දත් පස්සට යවන්නේ ඔහෙට පිස්සුද? බබා අපිට පරක්කු වෙනවා. තාම රෙඩි නැද්ද? තව විනාඩි 5යි. Okay. A few moments later. බබා අපිට පරක්කු වෙනවා. තාම රෙඩි නැද්ද? කෑ ගහන්න එපා. ඔයා කෑ ගහන නිසා මගේ අයිලයිනර් එක ඇදේ යනවා. දැන් තව පැයක් යයි ඒක හදාගන්න. මට බඩගිනි. තාත්තේ මාව පොඩ්ඩක් හන්දිය ගාවට දාලා එනවද? හිටපන් මං අම්මට කියන්න. බබා හදිස්සි හරි මම මැරුණොත් ඔයා කසුන්ව බදින්න. ඔයා එයා එක්ක තරහයි නේද? කසුන්ට දඩුවම් දෙන්න පුළුවන් හොඳම විදිය ඒක විතරයි. බබා අර බීපු මිනිස්සු දිහා බලන්නකෝ. එයා තමයි මගේ කලින් බෝයිෆ්‍රෙන්ඩ් මං එයාව අතෑරියා. අම්මට සිරි මූ තාම ඒක සමරනවද? බබා ඔයා දන්නවද මං කන්න ආසම කෑම? ඔයා ඉතින් කන්නාස මගේ ඔළුවනේ. ප්‍රශ්න වලින් පැනලා යන්න එපා බංනේ. හැංගිලා බලන් හිටපන්. මොකද වෙන්නේ කියලා. වයිෆ්ගේ හොඳම යාළුවා ලස්සනයි කියලා වැරදිලාවත් කියන්න එපා. හේතුව මං හොඳ වෙලා එවිත් කියන්න. අපි බදිමුද රත්තරන්. මගුලක් කතා කරනවා උදේ ඉදන් බැදලා ඉදලා දැන් තමයි ලිහුවේ ගෙදර උන්. මල්ලි වර්කවුට් කරන්න වරින්. උඹ කරපන් අයියේ. මං ආවේ ෆොටෝ ගහන්න. ඇයි ඔය අඩන්නේ? මං ආවේ බ්ලඩ් ටෙස්ට් එකට. ඒත් එයාලා මගේ ඇඟිල්ල කැපුවා. ඇයි දැන් ඔය අඩන්නේ? මං ආවේ යූරින් ටෙස්ට් එකට. තාත්තේ මට කෙල්ලෙක්ව බඳින්න ඕන. මටත් ඕනේ කෙල්ලෙක්. දැන් මේ ගෙදර එකෙක්ටවත් කොල්ලෝ එපාද? මට ඕනේ. අඩුම තරමේ මාව රෑ කෑමකටවත් එක්ක යනවා මිනිහෝ. මම බැඳපු ගෑනු එක්ක එළියට යන්නේ මං තමුසේගේ ගෑණි මිනිහෝ. මම ප්‍රතිපත්ති වෙනස් කරන්නේ. ආච්චි දැන් වයස කීයක් වෙනවද? එහුනේ නෑ. ඔය ඔත්තන බිම රුපියල් 1000ක් තියෙනවා ආච්චි. කොහෙද පුතේ? මොකක්ද අසනීපේ? මගේ බඩේ පේන් එකක් ડોක්ටර්. මොනවද දවල්ට කෑවේ? පීට්සා එකයි බර්ගර් එකයි. ගෑණිය මේක ඉන්ස්ටාග්‍රෑම් එකේ මේ ලෙඩේ හොද කරගන්න ඇත්තට කාපුවා කියපන්. හාල් මැස්ස හොදී බතුයි.